හරි. එතකොට පුතාලට මේ වීඩියෝ එක කරන්නේ මූලික අංශු සම්බන්ධව. එතකොට අපි ඉක්මනින්ම වීඩියෝ එක මේක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. මේකේ ඔයගලන්ට එතකොට මම නෝට් එක මේ විදිහට දීලා තියෙන්නේ. මේකේ ගොඩාක් අර අමතර කාරණා දාලා තියෙනවා මේ මූලික අංශු කියන කොටස ඇතුලේ ඔයගලන්ට අවශ්‍ය නම් කියව ගන්න. පදාර්ථයේ අසන්තතිකයි කියන එක කෙමිස්ට්‍රි වලින් ඉගෙන ගත්තට පස්සේ පදාර්ථයේ කුඩාම තැනුන්න ඒකකය හොයාගෙන යන ඒ පරීක්ෂණවල විකාශනය පිළිබඳව පුතාලට අවබෝධයක් ගන්න පුළුවන් මේ මාතෘකාව ඔස්සේ කියාගෙන ගියාම ඔය මුලින්ම පරමාණුවේ ආකෘතිය කොහොමද න්‍යෂ්ටිය මුලින්ම නිකන් අඳුරගන්නේ පරමාණුව ඊට පස්සේ පරමාණුව න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන වලාවකින් සමන්විතයි. ඒවා ගෙස් කරගත්තේ කොහොමද? පස්සේ න්‍යෂ්ටිය ඇතුළේ තියෙන නියුට්‍රෝන ප්‍රෝටෝන හඳුනගන්නේ කොහොමද? මේවට කරපු පරීක්ෂණ මොනවද? ඒතර මේවා පිළිබඳ පුතාලට මේක ඇතුලේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඒතර මේක මොකක් ඇත්තටම කෙමිස්ට්‍රි වලදී ඔයගොල්ලෝ ස්ටඩි කරලා තියෙනවා. IT ළමයින්ට තමයි චුට්ටක් මූලික හිස්ටරිය දැනගන්න මේ කතන්දරේ තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට ওই ආන්තරීක්ෂ කිරණ කියලා කියන්නේ විශ්වයේ තියෙන මේ කුඩා කුඩා අංශු වලින් දැන් මොකද මේ වෙද්දී අපි දන්නවා ශක්තිය අංශු සහ ශක්තිය ආකාරයට හැසිරෙනවා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයට අංශුමය ගුණක් තියෙනවා. ඊට පස්සේ තරංගමය ගුණක් තියෙනවා. ඒ වගේම තමයි පදාර්ථයටත් අංශුමය ගුණක් තියෙනවා. තරංගමය ගුණක් තියෙනවා. ඒ වගේ ඒතකොට කුඩා මේ අංශු විශ්වය අපිට හම්බෙන කුඩා අංශු තරංගාකාරව වැඩ කරන අවස්ථාවක් තමයි මේ ආන්තරීක්ෂ කිරණ කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැනත් පොඩ්ඩක් කියලා තියෙනවා. ඉතින් දැනුවත් වෙන්න ඒවා ඔක්කොම. එතකොට අංශු තොරක. මේ අංශු තොරක අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතනදී ඕගලන්ට ඔය අපිට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ ස්වර්ණපත්‍ර පරීක්ෂණයේදී පුතාලට උතන පෙන්නලා තියෙනවා මෙන්න මේ වගේ මේ මෙතන පෙන්නලා තියෙන මේ අංශු කදම්බයක්. මෙතන නම් ඇල්ෆා අංශු ගන්නේ ඇල්ෆා අංශු කදම්බයක් අධික වේගයකට ත්වරණය කරලා මෙන්න මේ ස්වර්ණපත්‍රයේ හරහා යන්න සලස්සලා තමයි ස්වර්ණපත්‍රයේ හැදිලා තියෙන මේ පදාර්ථයේ ඒ කුඩාම අංශුව අවබෝධ කරගන්නේ. මේක ඇත්තටම තියෙන තියරිය අපි තරංගයක තරංග ආයාමය ගොඩක් ලොකු නම් ඒ කියන්නේ අපි පදාර්ථයේ තියෙන අංශු වල සයිස් එකත් එක්ක කම්පෙයාර් කරන්න ගත්තාම තරංග ආයාමයේ ගොඩක් ලොකු නම් මෙන්න මේ වගේ කේස් එකක්. තරංග ආයාමයේ මේ අංශුවේ සයිස් එකත් එක්ක කම්පෙයාර් කරලා බලුවාම ගොඩක් මේ අංශුවට වඩා තරංග ආයාමයේ ලොකු නම් මේ අංශු වලින් මේ තරංගේ පරාවර්තනය වෙන්නේ නැහැ. ඒතකොට දැන් අපි මෙතන කරන්නේ මේ තරංග නැත්නම් මේ අංශු කදම්බයක් විදිහින් දැන් යනවනේ මේක තරංගාකාරව මේක ගමන් කරනවා. මොකද මේකට වේගයක් තියෙනවා. ඒතකොට ඩිබොග්ලි තරංගායමයක් තියෙනවා. ඒතකොට මේ ඩිබොග්ලි තරංගායමය සහිත මේ අංශු කදම්බේ මේක හරහා යද්දී මේකෙන් පරාවර්තන වෙන ස්වභාවය අනුව තමයි මෙයා හැදිලා තියෙන කුඩා අංශු ගැන අධ්‍යයනය කිරීම කරන්නේ. එතකොට වැදගත්ම දේ තමයි මේ අංශුවේ සයිස් එක අපි හැමතිස්සෙම දැන් අංශුවේ උදාහරණයක් මෙයාගෙන් පරාවර්තන වෙන සයිස් එක අංශුවක් ගැන හිතුවොත් එතකොට මෙන්න මෙයාගේ විස්කම්භය සාමාන්‍යයෙන් තරංගායාමේ සයිස් එකටම ආසන්න සමාන වෙනවා. එහෙම වුණොත් තමයි මුගෙන් මේ තරංගය පරාවර්තන වෙලා මොකක් හරි අපිට ඒ පරාවර්තන ප්‍රතිඵලය උපයෝග කරගෙන අංශු මේ වගේ සයිස් එකේ අංශු තියෙනවා කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒතර එහෙනම් නිකන් පුතා මූලික වශයෙන් තේරුම් ගන්න අපිට විශ්වයේ තියෙන කුඩාම අංශු සොයාගෙන යන ගමනේදී ඒ අංශුවේ සයිස් එකට සමාන සයිස් එකක් තියෙන තරංගායාමයක් සහිත මේ අංශු කදම්බයක් හදා ගන්න ඕනේ. කියන්නේ අපිට පුළුවන් නම් තරංගායාමය අඩු කරන්න මේ වගේ. එතකොට අපිට පුළුවන් මේ වගේ මේ කුඩා සයිස් එකේ අංශුවක් උපයෝගී කරගෙන මේක පරාවර්තනය කරන්න. එතකොට මේ සයිස් එකේ අංශුත් අපිට තියෙනවා කියලා විශ්වයේ තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොටද අපිට වැදගත්ම වෙන්නේ මෙන්න මේ තරංග ආයාමය අඩු කරන එක. ඉතින් ඩෙබොග්ලි තරංග ආයාමය ඔයගොල්ලෝ දන්නවා. ප්ලාන්ක් නියතය අංශුවේ ගම්මිතාවෙන් බෙදන්න ඕනේ. ඒතර වේගය වැඩි වෙන්න තරංග ආයාමය අඩු කරගත්තා. ඒක තරංග ආයාමය අඩු කරගන්නවා කියන්නේ කුඩා අංශු හඳුනා ගන්න පුළුවන් කියන එක. ඒතර ඒක නිසා අපිට අර මේ කුඩා අංශු හොයන ඒ ක්‍රියාවලියේදී තියෙන ප්‍රධානම අවශ්‍යතාවයක් වෙන්නේ ඒක සඳහා අර අංශුවෙන් අර කුඩාම අංශුවෙන් පරාවර්තනය කරගන්න මේ ඒ
කිරණ කදම්බේ තරංගායම නැත්නම් ඩිබොග්ලි තරංගායමේ පුළුවන් තරම් අඩු කරගන්න එක. ඒක කරගන්න නම් අපි අංශු ත්වරණය කරගන්න ඕනේ අධික වේගවලට. ඉතින් ඒ ත්වරණය කර ගැනීම සඳහා පාවිච්චි කරන ඔතන ඔය ගණනය කිරීම වට නැත්නම් කියව ගන්න ත්වරණය කර ගැනීම සඳහා විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර පාවිච්චි කරන මෙතන මේ රේඛීය තොරක කියලා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර පාවිච්චි කරමින් අංශු ත්වරණය කරන අවස්ථාවක් මේක ඔයගොල්ලන්ට පන්තියේ විද්‍යුත් ශේෂ්ත්‍රවලදී මේ තොරකේට අදාළ ගණනය කිරීම මම විස්තර කරලා තියෙනවා. ඔයාලට කැමති නම් මෙතන මම යටින් එක්සැම්පල් එකක් දාලා තියෙනවා. එතකොට මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න විද්‍යුත් ශේෂ්ත්‍ර රචනා ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට ඒත් එක්කම අර මේ රේඛීය තොරකට අමතරව මේ වගේ මේ චුම්බක ශේෂ්ත්‍ර වලින් මේ වගේ වාට මේ පෙන්නලා තියෙනවා නිල් පාට මෙතන පෙන්වන්නේ මේ විද්‍යුත් ශේෂ්ත්‍රය. ඔය විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් තොරණය කරලා ඊට පස්සේ මේ වගේ චුම්බක ශේෂ්ත්‍රයට දාලා මේ කොටුව ඇතුළේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයක් අංශු කදම්බේ ඩිරෙක්ෂන් එක හරවනවා. හරවලා මෙයා වෘත්තාකාර මාර්ගයක චලනය කරමින් ත්වරණය කරන්න පුළුවන්. ඒකට හේතුව ප්‍රායෝගිකව රේඛීය ත්වරකයක අර අපිට අවශ්‍ය වේගය ලබා ගැනීම සඳහා අංශුව ත්වරණය කරන්න යද්දී මට මෙන්න මේ වගේ රේඛීය ත්වරක ගැන මම උගන්වලා තියෙනවා මේ විද්‍යුත් ශේෂ්ත්‍රවලදී. මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩනේ මේ තියෙන්නේ මේ සිලින්ඩරාකාර ඉලෙක්ට්‍රෝඩ තියෙන්නේ. ඒතකොට මෙතන මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් එකක් දැම්මහම වෙලාවකට මේ ඉලෙක්ට්‍රෝඩය දන වෙනවා. ඒතකොට මේ වෙලාවේ මේක ඍණ වෙනවා. ඒතකොට මෙන්න මේ දෙක අතර තමයි ওই ත්වරණය වීම සිදු වෙන්නේ. මොකද සන්නායක ඉලෙක්ට්‍රෝඩයේ ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ බිඳුවනේ. අපි මේක ගත්තොත් මේක නිකන් හරහට ඔහොම කපලා ගත්තොත් මේක ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ. සන්නායක ඇතුලේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ. ඒතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ මේ වගේ මේ සීමාව තුල. ඒතකොට මෙයා දන නම් මේ මෙතන නිකන් මේක මේ හරිය නිකන් අපි හිතුවොත් දන විදිහට වැඩ කරනවා නම් මෙතන ඍණ විදිහට වැඩ කරනවා. ඒතකොට මේ සීමාවේ ඕගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝනේ ත්වරණය වෙනවා. හරි. මේ සීමාවේ ඉලෙක්ට්‍රෝනේ ත්වරණය වෙනවා. හරි. එතකොට නිකන් මෙතන මම දාන කියලා ගත්තොත් මේක දාන නිසා මේක ඍණ නිසා එතකොට මේ අවකාශය තුල ඉලෙක්ට්‍රෝනේ මෙතනින් එළියට ආපු ගමන් මෙන්න මේ සීමාවෙන් එළියට ආපු ගමන් එයා ත්වරණය වෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඕකෙදී අපි අර කැල්කියුලේට් කරලා පෙන්වන්න පුළුවන් වේගය වැඩි වෙන්න අර මෙතන මේ ධන ඍණ මාරු වෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් යන්නේ දාන්න. එතකොට ඒකට සමාන කාලාන්තරයෙන් තියෙන අර ආවර්ත කාල සමානයි. එතකොට ඒක නිසා මේ මෙයාගේ දිග වැඩි වෙන්න ඕනේ. මේක මෙහෙම කිව්වට වට තේරෙන්නේ නැහැ. ඒ කැල්කියුලේෂන් එක බලා ගන්න. එතකොට මේ මට කියන්න ඕන වෙන්නේ මේ රේඛීය තොරකවල අර වේගය වැඩි කරන්න මේ වගේ අවස්ථා කිහිපයක මෙන්න මේ වගේ අවස්ථා කිහිපයක කොහොම ත්වරණය කරන්න යද්දි වේගය වැඩි වෙන්න අර විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැති කලාපය තුල අංශුවට වැඩි කාලයක් ගත කරන්න වෙනවා. හරි ඒක දැන් පැහැදිලි කරන්නේ නැහැ මම මෙතන. හරි. ඔයා දැන්ට ඒක නිකන් දත්තයක් විතර දැනගෙන ඉන්න. එතකොට මෙන්න මේ නලයේ දිග වැඩි කරන්න වෙනවා. එතකොට රේඛී තොරකවල ඔයොම කරන්න ගියාම ප්‍රායෝගිකව ගත්තාම කිලෝමීටර් ගාණක් දිගට යනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රවේගයට තොරණය කරගන්න ඔය අවසන් නලයේ දිග කිලෝමීටර් ගාණකට යනවා. ඒතොර ඒක වළක්වා ගැනීමට තමයි කියන්නේ එතනදී අර ප්‍රැක්ටිකල් ප්‍රශ්නේ වළක්වා ගන්න තමයි මේ වෘත්තාකාර තොරක හදාන්නේ. ඉතින් ඔතනදිත් ඔයගලන්ට මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රයට අදාළව ගාණක් දීලා තියෙනවා. මෙන්න මේ ගාණ පොඩ්ඩක් කියන්නේ මේක රේඛීය මේ වෘත්තාකාර තොරකේ ක්‍රියාකාරීත්වය විස්තර කරාට මේකේ චුම්බක ශේෂ්ත්‍ර වලින් තියෙන. ඉතින් මේ ගාණ පුතාලා කැමති නම් චුට්ටක් බලා ගන්න. ඒක හොඳ ගාණක්. හරි. එතන විවරණෙත් දීලා තියෙන නිසා කැමති නම් ඒක පොඩ්ඩක් බලා ගන්න. හරි. මම කෙලින්ම එතකොට කතන්දරයට දැන් ආවොත් ওই විදිහට අර අධික වේග වලට තොරණය කරලා අඩු තරංගායමයක් තියෙන අඩු දිවක තරංගායමයක් තියෙන අංශු කදම්බයක් හදාගෙන ඒකෙන් එන්නේ අංශු කදම්බය ඔය වගේ ස්වර්ණ පත්‍රයක් හරි මොකක් හරි ඒ වගේ ස්පටිකයක් කරා යද්දි ඒ තරංගයේ පරාවර්තන ස්වභාවය අධ්‍යයනය කරමින් තමයි විශ්වයේ තියෙන අංශු හඳුනා ගැනීම කරලා තියෙන්නේ. ඒකට එහෙම හඳුනාගත්තට පස්සේ මේ වෙද්දි මෙන්න මේ විදිහට විශ්වයේ හැදිලා තියෙන මූලික අංශු ඇතනම ආවර්තිත වගුවක් විදිහට වග්ගත කරලා තියෙනවා. ඒ වගුව මෙන්න මේතන අපි ඇද ගන්න ඕනේ. එතකොට ඒක ඇද ගන්න මම මේ වගුව තියෙන තැන වලට පෙන්නනවා. එතන වගුව ගැන විස්තර කතා කරමු. හරි. එතකොට මම දැන් යන්නේ අන්න අර ඒතර විශ්වය ඇදලා තියෙන මූලික අංශු අඩංගු මේ වගුව ගැන හඳුන්වලා දෙන්න. එතකොට මේ වගුව ගැන කතා කරන්න යද්දි මේක ඔයගලන්ට ප්‍රධාන වශයෙන් විශ්වයේ හැදිලා තියෙන මෙන්න මේ අංශු අපිට මේ වගේ වෙන් කරද්දී ඔයාලට මේ වගේ කාණ්ඩ කිහිපයකට බලා ගන්න පුළුවන්. මේ තියෙන එක කාණ්ඩයක්. ක්වාක්ස් පවුල කියලා අපි මේකට කියන්නේ. ක්වාක්ස්. හරි. එතකොට මේ යට තියෙන්නේ අනිත් කාණ්ඩය. කාණ්ඩ දෙකේ වලට පේනවා. එතකොට අංශු 6 ඉන්නවා. මේක අනිත් කාණ්ඩේ ලෙප්ටෝන. කාණ්ඩය. ලෙප්ටෝන.
පොදුවේ ඔය ක්වාක් සහ ලෙප්ටෝන වලට අපි ෆර්මියෝන කියලා කියනවා. ඒතර පොදුවේ මේ දෙකටම කියන්නේ මෙතන දාලා තියෙන අපි ෆර්මියෝන. ෆර්මියෝන. එහෙනම් හොඳට මතක තියාගන්න ෆර්මියෝන කියන්නේ පොදුවේ මේ ක්වාක් සහ ලෙප්ටෝන කියන ඔය පවුල් දෙකේ ඉන්න අංශු 12ට තමයි ෆර්මියෝන කියලා කියන්නේ. එතකොට මේ පදාර්ථයේ මේ එතකොට පිළිගන්නේ මේ ක්වාක් සහ ලෙප්ටෝන කියන අංශු එකතු වෙලා තමයි ඒ කියන්නේ කුඩාම මූලික අංශු එකතු වෙලා තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. ඒතර මේ පදාර්ථය එකිනෙක බැඳලා තියාගන්න භාවිතා කරනවා තවත් අංශු විශේෂයක්. ඒක නිකන් ශක්තියක් වගේ. එතකොට මේවට කියනවා බෝසෝන කියලා. ඇත්තට මේ බෝසෝන ගැන ඕගලන්ට වැඩි ප්‍රශ්න අහන්නේ. අර නිසා අපි බෝසෝන එහෙම පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට බෝසෝන කියන්නේ නිකන් මතක තියාගෙන ඉන්න මොකක් කරේ ඔය ක්වාක්ස් හරි ෆෝටෝන හරි ඒවා එකිනෙක බැඳගෙන ඉන්න පාවිච්චි කරන අතරමැදි අංශුවක් විතර තමයි මේ බෝසෝන වැඩ කරන්නේ. ඒතර බෝසෝන ගැන ලොකුවට ඔයගොල්ලෝ ඒලෝ නිර්දේශය අහන්නේ නැහැ. ඒක ගැන ඇත්තටම ලොකුවට මත තියන්න අවශ්‍ය නැහැ. එතකොට මම මේ ක්වාක්ස් සහ ලෙප්ටෝන නැත්නම් ෆර්මියෝන පිළිබඳව කතා කරන්න ගියාම එතකොට ක්වාක්ස් පවුලේ වාට ෆර්මියෝන හම්බෙනවා 12ක්. මේ 12 මතක තියාගෙන ඉන්න ඕනේ. මේගොල්ලෝ ඕඩර් එකකට මෙන්න මේ වගේ මේ පෙළ ගස්සලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මේගොල්ලන්ගේ ආරෝපණය charge එක බේස් කරගෙන මේ තියෙන ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් කීයෙන් පංගුවක්ද කියන එක තමයි තියෙන්නේ. එතකොට පේනවා ඉලෙක්ට්‍රෝන ආරෝපණය මෙන්න මේ කාණ්ඩේ ඉන්න තුන් දෙනාගේ ආරෝපණයක ධන 3න් 2යි E charge එකක් තමයි ওই කාණ්ඩේ තියෙන හැමෝටම තියෙන්නේ. ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ. එතකොට අප් චාම් টොප් කියන අංශු වලට තියෙන්නේ ඔන්න වගේ ආරෝපණයක්. එතකොට ඒත් එක්කම ඍණාරෝපිත අංශු තව 3 දෙනෙක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ එතකොට ඉලෙක්ට්‍රෝන ආරෝපණයෙන් ඍණාගයක් ගන්න 3න් පංගුවක් වෙනවා ඉලෙක්ට්‍රෝන ආරෝපණය මෙන්න. ඒගොල්ලෝගේ charge එක. හරි. එතකොට ඔන්න ඔය charge එක ගැන පොඩි ඔයගොල්ලෝ මතක තබා ගැනීමක් කරන්න ඕනේ විභාගයට ප්‍රශ්න අහනවා. හරි. එතකොට අංශු 12 ලේසියෙන් මතක තියන්න up down මේ අංශු අර පදාර්ථය තුළ පවතින ආකාරය අනුව තමයි මේ නම් දීලා තියෙන්නේ. එතකොට මේ නාමකරණය මොකක්ද කියන එක වැදගත් නෑ. ඔයගොල්ලෝ නම් විශේෂයෙන් දැනගන්න up සහ down අංශු පළවෙනි එක අංකණය කරනවා u සහ d ගෙන්. ඊට charm සහ strange. හරි. එතකොට charm strange කියන්නේ මේකට යන වචන දෙකක්. හරි. එතකොට මේ අංශු වල හැසිරීම අනුව තමයි මේ නම් දුන්නා කියලා කියන්නේ. හරි. එතකොට දැන් ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ එතකොට නාමකරණය c සහ s ගෙන් යනවා charm strange top bottom. හරි ලේසි මත තියාගන්න top bottom. එතකොට වදිට මත තියාගන්න ඕනේ. එතකොට උතනදී ඕගොල්ලන්ගේ ආරෝපණය හොතර මත තියාගෙන ඉන්න අප් අංශුව ධන ආරෝපණයක් ගද්දි ඩවුන් එක ඍණ 3න් 1ක ආරෝපණයක්. ආයේ චාම් එක ධන 3න් 2ක ආරෝපණයක් ගද්දි ඉලෙක්ට්‍රෝන ආපුවම වගේ ස්ට්‍රේන්ජ් අංශුව එයාගේ ඍණ 3න් 1කේ පංගුව. ද টොප් අංශුව බොටම් අංශුව ඔය විදිහට ආරෝපණ දරනවා කියන එක මත තියාගෙන ඉන්න. මේගොල්ලෝගේ ස්කන්ධය සම්බන්ධව ඇත්තටම මෙතන මේ දාලා තියෙනවා. ඒතර මෙහෙම ගත්තාම නිකන් ස්කන්ධ කැල්කුලේට් දිහා බැලුවම මෙන්න මේ අංශය තමයි ඇත්තටම ස්කන්ධේ වැඩිම টොප් අංශුවේ. හරි. එතකොට ඔයාලා කැමති නැහැ ඒක චුට්ටක් මත තියාගෙන ඉන්න පුළුවන්. මොකද මේ ස්කන්ධයේ දීලා තියෙන පුතාලා ඔයගොල්ලෝ දන්නවා E සමානයි MC වර්ගයට අනුව ස්කන්ධය ලියන්න පුළුවන් ශක්තිය බෙදීම ආලෝකයේ ප්‍රවේගයේ වර්ගය කියලා. එතකොට ඔයාලට ශක්තිය තමයි මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දීලා තියෙන්නේ. මෙතන තියෙන ශක්තිය ගිගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් C වර්ගයෙන් බෙදලා තියෙනවා. ඒක නිකන් සංකේතාත්මක විතරයි දාලා තියෙන්නේ. එතකොට මේ ශක්තිය C වර්ගයෙන් බෙදුවම ඒක ස්කන්ධයකට කන්වර්ට් වෙනවා. එතකොට මෙතන ස්කන්ධේ තියෙන ගිගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්, මෙතන තියෙන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. එතකොට මෙතනත් ගිගා, මෙතන මෙගා, මෙතන මෙගා. එතකොට ස්කන්ධය යනත් යම් අවබෝධයක් ඔයාලට ගත්ත හැකි. එතකොට ස්කන්ධය දැනට නිකන් පේනවා ඔය සෙට් එකකින් වැඩිම අංශුව টොප් අංශු විදිහට තමයි පේන්නේ. හරි. එතකොට ඒක චුට්ටක් ඔළුවේ තියාගෙන අපි පල්ලහැට ගියොත් මොනවටද ලෙප්ටෝන කාණ්ඩය ගැන කතා කරන්න. එතකොට ලෙප්ටෝන කාණ්ඩෙත් ආරෝපණ දිහා මුලින්ම අවධානය යොමු කරොත් ඔයාලට පේනවා ලෙප්ටෝන කාණ්ඩේ ඉන්නවා. මේක මේ අතර මත තියාගන්න හරි ලේසි. ඍණ එකේ ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයමෙන් නේද? ඍණ ආරෝපණයක් දරන හැබැයි ඉලෙක්ට්‍රෝන ආරෝපණ විශාලත්වයෙන් සමාන වන ආරෝපණ තියෙන අංශු 3 දෙනෙක් හම් වෙනවා. මොනවද ඒවා? ඉලෙක්ට්‍රෝනය, මියෝනය. මේක සිංහලෙන් කියද්දි අපි මියෝන් ඉංග්‍රීසි වලින් කියද්දි මියෝනය කියලා සිංහලෙන් කියමු. ඉලෙක්ට්‍රෝනය, මියෝනය සහ ටව් කියන අංශුව. ඉලෙක්ට්‍රෝනය, මියෝනය සහ ටව් කියන අංශුව ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණ සමාන ආරෝපණයක් දරනවා. ඔයාලට ඒකෙත් බලනවා මෙන්න මේ පැත්තට යද්දි නිකන් මේගොල්ලන්ගේ බලන්න ඔය පේඩිය ඔස්සේ ඔය පැත්තට යද්දි ස්කන්ධය නිකන් වැඩි වෙන විදිහට තමයි පෙළ ගස්සලා තියෙන්නේ.
බලන්න එතකොට මේ ස්කන්ධය මේ අතර පෙළ ගස්සලා තියෙන වැඩි වෙන විදියට. එතකොට උතන්දි වාට ඉලෙක්ට්‍රෝනේ තමයි ස්කන්ධය අඩුම. ඊට පස්සේ මියෝනේ වැඩි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ටව් අංශයේ ස්කන්ධය වැඩි. එතන උඩ කට්ටියත් බැලුවොත් පුතාලට ඒක ඒ විදිහටම පේනවා. ස්කන්ධය වැඩි වෙන පිළිවෙල තමයි ඔය පේලියක් දිගේ පෙළ ගස්සලා තියෙන්නේ. ආරෝපණය ගැනත් හිතලා. හරි. එතකොට ඊට පස්සේ අනාරෝපිත අංශු 3 දෙනෙක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ charge එක බිඳුවයි. එතකොට ඒගොල්ලෝ හඳුන්වන්නේ මෙන්න මේ අංශුව. ඒකත් ස්කන්ධය වැඩි වෙන පිළිගත්තාම ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව. ඊට පස්සේ අනිත් එක මෙතනින් මියෝන කියන එක අරගෙන නියුට්‍රිනෝව. මියෝන නියුට්‍රිනෝව. ඊට පස්සේ ටව් නියුට්‍රිනෝව. ඔය විදිහට ඔන්න තව අංශු තුනක් හම්බ වෙනවා. ඉලෙක්ට්‍රෝනය, මියෝනය, ටව්. ඒගොල්ලගේ ඊට පස්සේ නියුට්‍රිනෝවන් හඳුන්වලා දීලා තිනවා. ආරෝපණයේ බිඳුවක් කරන ඉලෙක්ට්‍රෝ නියුට්‍රිනෝව. නැත්නම් ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මියෝන නියුට්‍රිනෝව, ටව් නියුට්‍රිනෝන යන ආදී වශයෙන් ඔන්න තවත් නියුට්‍රිනෝ 3 දෙනෙක් හඳුන්වලා තිනවා. ඒගොල්ලෝ අංකණය කරන්නේ අර මේ V අකුරක් වගේ තිබ්බට මේක මේ ග්‍රීක අක්ෂරයක් ඔන්න වගේ එකක් එන්නේ. ඕක ඉලෙක්ට්‍රෝනෝව ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියද්දි ඊ දාලා තියෙනවා. ඊට පස්සේ මියෝනයට අදාළව ලියද්දි මියු දාලා තියෙනවා. ඊට පස්සේ ටව් කියන ග්‍රීක අක්ෂරය දාලා මේක ග්‍රීක අක්ෂරයක් නෙමෙයි ටව් කියන්නේ. හරි. ඒතකොට ටව් කියන ග්‍රීක අක්ෂරය දාලා ටව් නියුට්‍රිනෝව ඔන්න අංකණය කරලා දෙනවා. ඒතර මේ ඔක්කොම උඩ කාණ්ඩයේ ඉංග්‍රීසි වලින් නම් කරලා තිනවා. මෙතන ඉලෙක්ට්‍රෝනේ අරින්න අනිත් ඒවා ග්‍රීක අක්ෂර උපයෝග කරගෙන තමයි නාමකරණය කරලා තියෙන්නේ. හරි. ඒතකොට ඒකෙදිත් ඔයගලන්ට එහෙනම් වැදගත් විදියට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒතකොට මේ ඔක්කොම නිකන් අපි නිරීක්ෂණය කරගත්තාම ඔයගලන්ට ලෙප්ටෝන කාණ්ඩේ හුඟක් තියෙන ස්කන්ධයේ අඩු අංශු ඒගොල්ලන්ගේ බලන්න ස්කන්ධය චෙක් කරලා හුඟක් ඒ වගේ හැමෝගෙම හුඟක් ඒ වගේ ස්කන්ධය අඩුයි. ආරෝපණය ඉලෙක්ට්‍රෝන ආරෝපණයට සමාන සහ අනාරෝපිත අංශු තමයි ලෙප්ටෝන කාණ්ඩේ ඉන්නේ. ක්වාක්ස් පවුල ඉන්නේ ඉලෙක්ට්‍රෝන ආරෝපණයෙන් යම් භාගයක් කියන්නේ 3න් 2ක සහ ඍණ 3න් 1ක භාගයක් දරන අංශු සෙට් එකකින්. ඉතින් පුතාලා ඔන්න ඔය ටික අර මේ බෝසෝන කට්ටිය නැතුව මෙන්න මේ ටික ඔන්න ඔය කිව්ව ලක්ෂණත් උපයෝග කරගෙන පුතා මෙන්න මෙතන මන් දිය තියෙන හිස්තැනේ ටුට්ටක් විනාඩි 5ක් 10ක් අරගෙන මෙන්න මෙතන ඔක ඇඳගත්තත් කමන්නේ ටයිම් යනවා කියලා හිතනවා නම් අතනින් බලාගත්තත් කමන්නේ ඊට පස්සේ මෙන්න මෙතන පුතාලා පොඩි නෝට් එකක් දාලා අපි ප්‍රෝටෝනේ සහ නියුට්‍රෝනේ ක්වාක් සංයුති ලියා ගන්න ඕනේ. මේ ක්වාක් සංයුති කියලා කියන්නේ ඔය විශේෂයෙන්ම ඔය ක්වාක්ස් කියන කට්ටියකින් තමයි පදාර්ථ නිර්මාණය වෙලා තියෙන්නේ. ක්වාක්ස් වලින් තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. ක්වාක්ස් අංශුවට තව තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි තනියම ක්වාක්ස් අංශුවක් ඉන්නවා කියලා තාම කොහෙවත් හඳුනන්නේ නැහැ. කියන්නේ ක්වාක්ස් අංශු තවත් ක්වාක්ස් අංශු එකක් හෝ දෙකක් එකිනෙකට ක්වාක්ස් අංශු කිහිපයක් එකට සම්බන්ධ වෙලා තමයි ඇත්තනම විශ්වයේ පවතිනවා කියලා නිරීක්ෂණය කරලා තියෙන තනියම ඉන්න ක්වාක්ස් හඳුනලා නැහැ. හරි. එතකොට සාමාන්‍ය විශ්වයේ වැඩිපුරම හැදිලා තියෙන්නේ ඔය අප් සහ ඩවුන් කියන ක්වාක්ස් දෙකයි ලෙප්ටෝන කාණ්ඩයේ තියෙන ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා තමයි උගක් විශ්වයේ අංශු හැදිලා තියෙනවා කියලා කියන්නේ විශ්වයේ පදාර්ථ නිර්මාණය වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධව ඔයගලන්ට මෙන්න මේ ඡේදේ මෙතන පොඩි විස්තර තියෙනවා. මම මේ වැදගත් දේවල් ටික වාට හයිලයිට් කරනවා. ඔය පළවෙනි එකේ තියෙන්නේ ඔය විශ්වයේ තියෙන බල සම්බන්ධ විශ්වය හැදිලා තියෙන බල ආකාර සම්බන්ධව මේක කතා කරලා තිනවා. විශ්ව නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන බල ආකාර 4ක් තියෙනවා. ඒවා තමයි අපිට ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් චුම්බක බලය, ප්‍රබල න්‍යෂ්ටික බලය, අර න්‍යෂ්ටි ඇතුලේ තියෙන ඔය නියුට්‍රෝන ප්‍රෝටෝන එකිනෙකට බැඳගෙන ඉන්න බලය, ඊට පස්සේ දුර්වල න්‍යෂ්ටික බලය මේක අර අපි හොත් ගන්න රසායනික ප්‍රතික්‍රියාවල මේ න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන නැත්නම් ඉලෙක්ට්‍රෝන දෙකක් අතර කියන්නේ පරමාණු දෙකක් එකට බැඳෙන්නේ අන්තරාණුකෝව බැඳෙන්නේ අන්න ඒ වගේ නිකන් රසායනික බන්ධන වලින් හැදෙන බලයක් තමයි දුර්වල බලය කියලා කියන්නේ. ඉතින් ওই බල හතරෙන් තමයි විශ්වය හැදිලා තියෙන්නේ කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ සියලුම පදාර්ථ සෑදී ඇති ෆර්මියෝන ලෙස හැඳින්වන අංශු වර්ගයනේ. ඒ කියන්නේ ෆර්මියෝන කියලා මෙතන කියන්නේ. එතකොට ලෙප්ටෝන සහ ක්වාක්ස් කියන පවුල් දෙකේ තියෙන අංශු එකතුලා තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ බෝසෝන වලින් කියන්නේ මේ ඔය අර උඩ අපි විස්තර කරපු මේ බන්ධන තියාගන්න හෝමාරු වෙන නිකන් ඒ මොකක් හරි දෙන්නෙක් අතර හෝමාරු වෙන අංශුවක් විතර තමයි බෝසෝන කියලා කියන්නේ. එතකොට මේක ඇත්තට ලොකුවට ගැඹුරට හිතන්න යන්න ඕනේ නැහැ. නිකන් වට එක්සෑම්
එක්සාම්පල් එකක් විස්තර කරලා තියෙනවා. වාට බලන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙකක් අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල ඇති කරගන්නේ එම ආරෝපණ අතර ෆෝටෝන. අතන බෝසෝන කාණ්ඩය ඔයගලන්ට බලන්න පුළුවන් ෆෝටෝන කියලා කොටස් අංශුවක් ඉන්නවා. ෆෝටෝන හුවමාරු වෙලා තමයි ඉන්නේ කියලා කියන. ඒතර ෆෝටෝනේ උතන මැදිහත්කාර අංශුව විදිහට අර ස්ථිති විද්‍යුත් බල ඇති කරන්න අවශ්‍ය වෙන මැදිහත්කාර අංශුව විදිහට ක්‍රියා කරනවා කියලා තමයි සලකන්නේ. ඒ වගේම න්‍යෂ්ටික බලය ඇති කරන්නේ මැදිහත්කාර අංශුව විදිහට ක්‍රියා කරන්නේ ග්ලුවෝනය කියන එකත් අර උගලන්ට බෝසෝන කාණ්ඩේ ඉන්නවා. ඒක හඳුන ගන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකුවට විභාගයට අහන්නේ නැහැ. නමුත් බෝසෝන කියන්නේ අර මත තියාගෙන ඉන්න ඕගොල්ලෝ මැදිහත්කාර අංශුවක් විතර අර විශ්වයේ පවතිලා තියෙන මූලික බල ඇතිකරන්න ඒ මූලික බල නිර්මාණය කර ගැනීම සඳහා නිකන් අර අංශු දෙකක් අතර හෝමාරු වෙන අංශුවක් විතර තමයි වැඩ කරන්නේ කියලා නිකන් අවබෝධයෙන් තියාගෙන ඉන්න. හරි. එතකොට වැදගත් ඊගා පොයින්ට් එක ෆර්මියෝන වර්ග දෙකක් ඇත. ඒවා දැන් අපි දන්නවා ලෙප්ටෝන සහ ක්වාක්ස්. ඉලෙක්ට්‍රෝන ෆර්මියෝන ගණයට අයත් වෙනවා කියලා දන්නවා. ප්‍රෝටෝන නියුට්‍රෝන සෑදී තියෙන්නේ ක්වාක්ස් තුනක් එකතු වීමෙනි. අන්න ඒක තමයි මට වැදගත් වෙන්නේ. මෙන්න ප්‍රෝටෝන වල ක්වාක්ස් සංයුතිය මෙතන තියෙනවා. මේ ප්‍රෝටෝන සෑදී තියෙන්නේ 3න් ධන 3න් 2යි E කියන අර ආරෝපණයක් දරන අපංශු දෙකක් සහ ඍණ 3න් 1යි වන ඩවුන් ක්වාක්ස් එකක් එකතු වෙලා තමයි ප්‍රෝටෝනේ හැදිලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන ඔයගොල්ලෝ ලියාගන්න ඔය කතාව විවර කරන ප්‍රෝටෝනයක් අපංශු දෙකක් සහ ඩවුන් අංශු එකක් එකතු වී සෑදී ඇත කියලා දාගන්න. ඊට පස්සේ ඒ අනුව ප්‍රෝටෝනේ ක්වාක් සංයුතිය කියලා අපි මේක ලියන්නේ අපංශු දෙකයි ඩවුන් අංශු ඔන්නම ලියනවා. ක්වාක් සංයුතිය. හරි. එතකොට මෙතන ලියා ගන්න පුළුවන් ප්‍රෝටෝනේ ක්වාක් සංයුතිය. ඊට පස්සේ ප්‍රෝටෝනේ ආරෝපණය අපිට හැදුවේ හැකි. ප්‍රෝටෝනේ ආරෝපණය. ඒතර අපංශු දෙකේ ආරෝපණය 3න් 2යි E ඒවා දෙකකුයි. ඔකට එකතු කරනවා ඍණ 3න් 1යි E නේ. එතකොට ওই දෙක එකතු කරලා ගත්තාම වාට එනවා ධන E කියන ප්‍රෝටෝනය ආරෝපණය. හදාගත්ත හැකි වලට ওই විදිහටම වාට නියුට්‍රෝනය සඳහා ක්වාක් සංයුතිය ලියාගමු. නියුට්‍රෝනය හැදිලා තියෙන අපංශු එකක් සහ ඩවුන් අංශු දෙකක් එකතු වෙලා. ඒකින්ද ක්වාක් සංයුතිය ලියන්නේ අප් එකයි ඩවුන් දෙකයි. හරි. එතකොට දැන් ඔවා නිකන් ඇඳලා පෙන්නුවොත් ඔයාගේ ප්‍රෝටෝනේ ඇතුලේ මේ වගේ අපංශු දෙක ඔහොම උඩින් ඉන්නවා. ඩවුන් අංශුව යටින් ඉන්නවා. එතකොට මේගොල්ලෝ අතර මැදිහත්කාර අර අපි කිව්ව බෝසෝනයකින් මේගොල්ලෝ මෙහෙම බැඳගෙන ඉන්නවා. හරි. මේ තමයි වගේ ප්‍රෝටෝනය. ප්‍රෝටෝන නිකන් ඇඳලා පෙන්නුවොත්. එතකොට ප්‍රෝටෝන ඇතුළේ තියෙන අංශු තුන. එතන මේ ක්වාක්ස් අංශු වෙන වෙනම ඉන්න බෑ. මේ තුන එකතු වෙලා ඔන්න ප්‍රෝටෝනයක් විතර ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඒක නිසා අපි දැන් මේකේ අපංශු දෙක ඒගොල්ලෝ උඩින් ඉන්නේ අපංශු, ඩවුන් අංශුව යටින් ඉන්න නිසා තමයි D ඩවුන් කියලා නම් කරලා තියෙන්නේ ඒක. හරි. එතකොට එයාගේ ආරෝපණය හදලා බැලුවා. ඒ වගේ නියුට්‍රෝනය අපංශු එකයි ඩවුන් අංශු දෙකකින් හැදිලා තියෙනවා. එතකොට එයාගේ ක්වාක් සංයුතිය මේ විදිහට ලියාගත්ත හැකි. ඊපස්සේ එයාගේ ආරෝපණය තමයි මෙතන ලියා ගන්න පුළුවන්. අපංශු ආරෝපණය 3න් 2යි E. හරි. ඊට පස්සේ ඔකට එකතු කරනවා ඍණ 3න් 1යි E ඒවා දෙකක්. එතකොට ඔක චෙක් කරාම charge එක 0යි කියලා එනවා. හරි. ඉතින් ඔයාට ඔක ඇඳලා පෙන්නුවොත් කොහොමද නියුට්‍රෝනය තුල ඇතුළේ තියෙන අංශු ටික තියෙන්නේ කියලා. ඒතකොට අපංශු උඩින් ඉන්නවා. හරි. ඊට පස්සේ මෙයාගේ ඩවුන් අංශු දෙක මෙහෙම යටින් ඉන්නවා. හරි. ඒතකොට ඔය තමයි ඔයාගේ නිකන් එයාගේ අංශු ක්වාක් සංයුතිය නැත්නම් ක්වාක්ස් උපයෝගී වෙලා නියුට්‍රෝනේ හැදිලා තියෙන තාලෙ. නියුට්‍රෝනේ. හරි. ආයෙත් දෙක තමයි විභාගෙන් අහන්නේ. ඒතකොට ක්වාක් සංයුතිය ඒතකොට අප් එකයි ඩවුන් දෙකයි. ඉතින් විභාගයට තව අහන්න පුළුවන්. ඔයාලට වෙන මොකක් හරි ඒගොල්ලෝ විශ්වයේ තියෙන අංශුවක නමක් දීලා එයාගේ ක්වාක් සංයුතිය කියලා මේ විදිහට ඔයාලට නිකන් ලියන්න පුළුවන් ක්වාක් සංයුතියක් මොකක් හරිනේ. ඒක ලියලා එයාගේ ආරෝපණය මොකක්ද කියලා එවුවම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අප්පංශු ආරෝපණය, ඩවුන් අංශු ආරෝපණය. ඒකට තියෙන මේ අංශු ගානත් එක්ක මේ විදිහට charge එක calculate කරන්න දැනගෙන ඉන්න. ඔය තමයි ඉතින් ඔයාගේ විභාගයට අහන්න පුළුවන් උපරිම MCQ එක නැත්නම් එසේ ප්‍රශ්න කැලලක් රෝම ලක්ෂණක් වගේ අහනවා නම් ඔය ටික තමයි අහන්න පුළුවන්. හරි එහෙනම් පුතාලා ඔය චුට්ට මේ විභාගෙට අවසන් වෙලාවේ චුට්ටක් මත තියාගෙන විභාගයට යන්න. එතකොට මූලික අංශු සම්බන්ධව MCQ එක බොහෝට එනවා. ඒ එන MCQ එක බොහොම ලේසියෙන් ඔයාලට කොට දා ගන්න පුළුවන්. හරි එහෙනම් ඔය අර විශ්වයේ තියෙන මූලික බල සංසන්දනය කරලා පොඩි මේවා දැනුවත් වෙන්න විතරයි අවශ්‍ය නම් කියව ගන්න. මේක වෙලාවත් නෙමෙයි. නිකන් ඉන්න ගමන් කියව ගන්න පස්සේ හරි ඔයා එතකොට වට අමතර දැනුමට දීලා තියෙන දේවල් අර මම කිව්ව මූලික දේවල් ටික තමයි මෙතන මත තියාගන්න ඕනේ. එහෙනම් පුතාට අර බලාපොරොත්තු වෙන රිසල්ට් එකට වඩා උඩ රිසල්ට් එකකට යන්න සුබ පතනවා මහන්සි වෙන්න. මේ දැන් ෆිසික්ස් වලට වැඩ කරන මැක්සිමම් අපි අපේ වැඩේ කරමු. සියලුට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.